අපේ රටේ දළදේශීය නිෂ්පාදිතයෙන් 51%කට වැඩි ප්‍රමාණයක් උපයලා දෙන්නේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ. ආර්ථික අර්බුදයෙන් ව්‍යාපාර කඩන් වැටුණු මේ අයගේ දේපල රජයට පවරා ගන්න ක්‍රියාත්මක වෙච්ච පරාටේ නීතිය අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ආයෙත් බලාත්මක වුණා. ඒ අස්සේ ඇමරිකාව ගහපු 44%ක ප්‍රතිචාරක බද්ද මේ ව්‍යවසායකයෝ කබලෙන් ලිපට වැටෙන්න හේතුවක් බව පෙන්වා දෙමින් ආයෙත් පරාටේ නීතිය අත්හිටුවන්න කියලා සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලීමක් කළා. මේ පරාටේ නීතිය අත්හිටුවී 2025 3:31 කියන්නේ පහුගිය මාර්තු 31 වෙනිදා දවසෙන් අවසන් වුණා. අපි අහන්න කැමති රජයෙන් එය දීර්ඝ කිරීමට කටයුතු කරනවා. මේ කුඩා ශුද්‍ර සුළු මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ව ප්‍රස්යාදු කරවන්නේ නැතුව මේ ප්‍රශ්නයට ලබා දෙන තිරසර විසඳුම මොකක්ද කියන එක අපි දැනගන්නට කැමතියි. ඒකට මුදල් නියෝජ්‍ය ඇමති හර්ෂණ සූර්යප්පෙරුම දැක්වුවේ මෙහෙම ප්‍රතිචාරයක්. පරාටේ නීතිය යටතේ ලබා දී ඇතීම බලතල අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කිරීමක් සිදු නොවේ. 2025 3:31 දක්වා අත්හිටුවා තිබූ පරාටේ නීතිය නැවත ක්‍රියාත්මක වේ. ඒත් ජනාධිපති අනුර කුමාර මේ පරාටේ නීතියෙන් සිදුවන බලපෑම හරිහැටි තේරුම් අරන්දෝ ඒක 2025 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට අද තීරණයක් කරන්න. ඊයේ දිනේ මම ප්‍රශ්නයක් නැගුවා විශේෂයෙන් මේ පරාටේ නීතිය නැවතත් වරක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම පිළිබඳව. ඒකට ප්‍රතිචාරයක් හැටියට අද දින රජය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සීමා සහිතව අවලංගු කරලා තිබෙනවා කියලා ඔය විවිධ මූල්‍ය කණ්ඩායම් වලට. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා රජයට ඒ පියවර ගැනීම පිළිබඳව. හැබැයි මම ඉල්ලීමක් කරනවා මේ පරාටේ නීතිය අත්හිටුව පමණක් නෙවෙයි ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යන්නට ඉදිරියට අවස්ථාවකුත් ඒ වගේම කාරක ප්‍රාග්ධනය වර්කින් කැපිටල් අනිවාර්යයෙන්ම ලබා දීලා මේ කඩා වැටුණු කර්මාන්ත තියෙනවා 2,60,000කට වැඩිය. ඒවා නගා සිටවන්නටත් මේ පරාටේ නීති අත්හිටවන කාලය තුල වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. මේ වගේ බරපතල කාරණයක් පැහැදිලි කරද්දී ඇඟේ ඉඳන් මොලේ කියලා හිතන් ඉන්න හර්ෂණ සූර්යප්පෙරුම වගේ උද්දච්ච ඇමතිවරු හැසිරෙන්නේ ජනතාව ගැන හිතලා නෙවෙයි. මේ වගේ අය හිතන්නේ විපක්ෂයේ කියන දේ හරි වුණත් ඒක පිළිගත්තොත් Tamanගේ තත්ත්වෙට හොඳ නැහැ කියලා. මේ වගේ හැසිරෙන තවත් කෙනෙක් තමයි සභානායක විමල් රත්නායක. ඇමරිකාව 44%ක ප්‍රතිචාරක බද්ද පනවන්නත් ඉස්සෙල්ලා සජිත් පාර්ලිමේන්තුවේදී මේ අනතුර හෙළි කරලා කඩිනමින් සැලසුම් සකස් කරන්න කියලා කිව්වේ මාර්තු මාසේ 18 වෙනිදා. අපේ රටේ අපනයනවලට ඒ වගේම පොදුවේ ගත් කල වෙළඳ ප්‍රතිපත්තියට බරපතල අගතිගාමී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කරන වෙළඳ බදු ප්‍රතිපත්තිය තුළ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය මූණ දෙන ආකාරය පිළිබඳව මම හිතන්නේ මේ රජය ඒකාබද්ධව කටයුතු කරන්න. ඒත් ඒ වෙලාවේ වත්මන් මාලිමා ආණ්ඩුව මේකට hina වුණාට අද සිට ඒ කියන්නේ අප්‍රේල් 9 වෙනිදා සිට අපේ අපනයනකරුවන්ට 44%ක මේ බද්දට මුහුණ දෙන්න වෙනවා. ඊයේ අප්‍රේල් 8 වෙනිදා සජිත් මේකට විසඳුම් කිහිපයක් යෝජනා කරනකොට සභානායක බිමල් රත්නායක හැසිරුණේ ගැරන්ඩියට භූමි තෙල් වැදිලා වගේ. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිචාරාත්මක බදු මේක බරපතල තත්ත්වයක්. මම කියන්න කැමති ගරු මෝඩි අග්‍රාමාත්‍යතුමා හමු වුණු අවස්ථාවේ අපි ඉල්ලීමක් කරා මේ අමාරු තත්ත්වේ ඉන්දියානු වෙළඳපොළට අපේ අපනයන වලට ප්‍රවේශ වන්නට දැන් සීමාවක් තිබෙනවා 8 මිලියන් පීසස් කියලා ලක්ෂ 80ක් ඇඟලුම් කොටස් කියලා. අපි කිව්වා මේ ලක්ෂ 80 සීමාවෙන් ඔබට ගිහිල්ලා අපේ රටේ අපනයන ශේෂ්ත්‍රයට අවස්ථාව දෙන්නේ කියලා. අපි ඒ ඉල්ලීම කරා. මොකද මේ උද්ගත වෙලා තිබෙන බරපතල තත්ත්වය මුළු රටටම බලපාන. මම රජයට යෝජනාවක් කරනවා අපේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් අත්සන් කළා කියලා තියෙනවා සර්ව පාක්ෂික සමුළුවක් පවත්වලා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ගරු පක්ෂ නායකයන් දැනුවත් කරන්න සහ නැත්නම් ලේකම් මණ්ඩලය මගින් බලන්න කියලා මම හිතන්නේ දීපු ස්ක්‍රිප්ට් එකට වඩා විශාල වශයෙන් පිටට යාමක් සිද්ධ වෙමින් තිබෙනවා. මම සභානායකතුමත් එක්ක තර්ක විතර්ක කරන්න යන්නේ නැහැ. නමුත් මේක ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මම ඉදිරිපත් කරේ මේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මේ ලක්ෂ 220ක් අපේ රටේ ජනතාවට රටේ ආර්ථිකයට මුහුණ පාන්න තියෙන බරපතල ගැටලුවකට රජෙන් ලබා දෙන විසඳුම ගැන ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් මේ රීති කඩ කරන්නට කටයුතු කරන්න නෙවෙයි. මේවට කියන්නේ උද්දච්චකම. අද මේ BR වගේම එදත් ඇඟපුරාම මොලේ කියලා හිතන් හිටපු BR කෙනෙක් හිටියා. එදා 2022 රට බංකොලොත් වෙන්න ඉස්සෙල්ලා
IMF එකට යන්න කියලා සජිත් කිව්වා. දෙසැම්බර් 2021 IMF ඉවැලුවේෂන් එක. ඒගොල්ලෝ තීන්දුවකට අවිල්ල තියෙනවා බොහොම බරපතල තීන්දුවක්. ශ්‍රී ලංකාස් debt is unsustainable. ණය ලබා දුන්නු අයත් සමග අපි සාකච්ඡාවකට සැලැස්මක් අනුව ප්‍රවේශ වෙන්නට ඕන. මේක නොකළොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. සරල භාෂාවෙන් කියනවා නම් රට බංකොලොත් වෙනවා. ඒත් එදා ආණ්ඩුව කළේ ඒකට හිනා වුණ එක. බොහෝ අය හිතන් ඉන්නවා අපි බංකුලොත් රාජ්‍යයක් බවට පත් වෙනවා ණය ගෙවා ගන්න බැරි වෙනවා කියලා. ඒ කණ්ඩායමේ එකම අභිලාෂය තමයි රට කොහොම හරි කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කරන්න. අපිට වෙන විකල්ප තියෙනවා. ඒත් අන්තිමට බැසිල්ට IMF යන්න වුණා. කොරෝනා කාලේ මුට්ටි ගඟට දාන එකයි පැණිපොවන එකයි නතර කරලා ඉක්මනට එන්නත් ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත රකින්න කියලා සජිත් කියද්දිත් එදා ආණ්ඩුව කළේ හිනා වුණ එක. තාමත් තීන්දුවක් අරගෙන නැහැ මොන එන්නතද ගෙන්නන්නේ කවදද කියන කාරණාව පිළිබඳ. ඒ වගේම මේ රටේ පොදු ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. මේක විහිළුවට කාරණාවක් නෙවෙයි. පැණිය නෙවෙයි රටේ ජනතාවට දෙව්වේ බොරු. අංගාවල් වලට මුට්ටි විසි කරන්නද රටේ ප්‍රශ්න ඉදිරියේ 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. පාස්කු ප්‍රහාරය, කොවිඩ් උවදුර සහ ආර්ථික අර්බුදය නිසා කඩා වැටුණු ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර වැහෙන්නේ නැතුව පවත්ව ගන්න පරාටේ නීතිය අත්හිටුවන්න කියලා සජිත් අවස්ථා ගණනාවකදී එදත් පාර්ලිමේන්තුවේදී කතා කරලා ඒක අත්හිටුවලා දුන්නා. ඒක මේ රටේ මිනිස්සු තවමත් හරි හැටි දන්නේ නැහැ. අර අහිංසක මිනිසුන් කර්මාන්ත ටික ගොඩනගා ගන්නාත් මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කරන්න එපයි කියන එක මම බොහොම වගකීමෙන් කියනවා. මෙන්න වෙන්දේසියට දාලා තියෙන ආයතන කරුණා කරලා මහ බැංකුවට උපදෙස් ලබා දෙන්න අඩුම ගානේ චක්‍රලේඛයක් නිකුත් කරලා මේ පරාටේ එක්සිකියුෂන්ස් ඔක්කොම නතර කරන්න. ලක්ෂ 19ක් විතර වෙච්ච මේ ව්‍යවසායකයින්ගේ ණයට සහන ලබා ගන්න ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් අරන් දෙන්නත් සජිත් කටයුතු කළා කියලත් මේ රටේ මිනිස්සු තවමත් දන්නේ නැහැ. අද කුඩා කර්මාන්ත කඩාගෙන වැටලා පොළොටම සමතලා වෙලා තියෙන වෙලාවක ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානියා ගෙන්නලා මේ මිලියන 100ක් US ඩොලර් මිලියන දෙන එක පිළිබඳව කතා කරන්න අද ශක්තිමත් හොන්දක් තියෙන විපක්ෂ නායකවරයාට විතරද කියලා මං අහනවා. රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ ජනප්‍රිය කතා එක්ක. වාහන පර්මිට්, පාර්ලිමේන්තුවේ කැන්ටිම, බාර් ලිස්ට් එක, උගන්ඩාවේ සල්ලි වගේම මේ රටේ ජනතාවට විකුණුවේ දොරවල් ඇරන් බහින ජනාධිපති කෙනෙකුවයි. හරි දේශපාලනය කියන්නේ රටට සහ ජනතාවට සිදුවෙන හානියක් කල්තියා හඳුනාගෙන ඒකට විසඳුම් ගෙන එන එකට. ඒකෙදි රට වෙනුවෙන් සජිත් කරන දේ හරියට තේරුම් ගන්න මේ රටේ මිනිස්සුන්ට බැරිවීම ඇත්තටම කනගාටුවක්. මොකද සජිත් අවස්ථාවාදීව රටේ ජනතාව බිල්ලට දීලා කිසිම වෙලාවක දේශපාලනය කරලා නැහැ. එයා හැම මොහොතකදීම කියන්නේ ප්‍රශ්නය බැරෑරුම් වෙන්න ඉස්සෙල්ලා විසඳුම් ගේන්න කියන එකයි. ඒකට Taman යෝජනා ඉදිරිපත් කරන එකයි සජිත් කරන්නේ.